අයිබෝන් ඉතින් මගේ TikTok channel එකත් එක්ක එක්කලා හොයන්න ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම මගේ TikTok channel එකේ සංචාරක කර්මාන්තයට සම්බන්ධව ගොඩක් වීඩියෝස් මම පෝස්ට් කරන හින්දා මම හිතුවා ඔයාලත් කවුරු හරි සංචාරක කර්මාන්තයට ආසාවෙන් නැත්නම් හොටෙල් එකක් රිසෝට් එකක් විලා එකක් නිර්මාණය කිරීමට කන්ස්ට්‍රක්ෂන් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ සඳහා මුලින්ම ඔයාලා සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් අරන් ඉන්න කියලා. මොකද මේ සංචාරක කර්මාන්තය කියන එක අපි දැන් ලංකාවේ ගත්තොත් හැමතැනටම හරියන දෙයක් නෙවෙයි. හරියනවා. නමුත් විශාල වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය නම් විශේෂයෙන්ම ඔයාලා පොඩි සාබලිමක් කර යුතුයි. මොන දිශාවේද මොන පැත්තේද රටේ මොන දිස්ත්‍රික්කයේද මොන පළාතේද අපි සංචාරක කර්මාන්තයට සම්බන්ධ හොටෙල් එක නැත්නම් විලා එක කන්ස්ට්‍රක්ෂන් කිරීමට පටන් ගන්න කියලා. ඉතින් මෙහිදී දැන් අපි ගත්තොත් ලංකාවේ පිහිටීමත් එක්ක මේ සංචාරකයන් ගමන් කරන යම් ප්‍රදේශ කිහිපයක් තියෙනවා. දැන් අපි කෝස්ටල් ඒරියා එක ගත්තොත් නම් හම්බන්තොට පැත්තෙන් නම් ගත්තාම මේගමුවට එනකල් මේ මුහුදයිනේ දිගට මේ පැත්තෙන් දකුණු පැත්තෙන් ඒ වගේම අර පැත්තෙන් ගත්තොත් ආරුගම්බේ පැත්තෙන් සංචාරය කරනවා. ඒක නිසා දැන් මුහුදුබඩ ප්‍රදේශයක පෙරලාසිතව විලා එකක් නැත්නම් රිසෝට් එකක් නිර්මාණය කරනවා නම් ප්‍රශ්න නැහැ. ඕනෙම තැනකට සංචාරකයන් ආකර්ෂණය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් දැන් අපි රට මැදට ඇවිල්ලා කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් අපි විශේෂයෙන්ම බලන්න ඕන අපි මේ ශ්‍රී ලංකාවේ තියෙන ටූරිස්ට් ඩෙස්ටිනේෂන් මොනවද කියලා. ඒ ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ලබාගෙන වැඩි වශයෙන් සංචාරකයන් ගැවසෙන තැන්වල තැනකට ආශ්‍රයෙන් ඔයාලා නිර්මාණය කරනවා නම් සංචාරක හොටලෙට ඔයාලට ඉතාමත් ඉක්මනින් විශාල සංචාරකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඉස්සරහ වීඩියෝස් වලින් ටිකින් ටික අපි සාකච්ඡා කරමු. විශේෂයෙන් මම මේ වීඩියෝස් අරගෙන ඉන්නේ ලංකාවේ ටූරිස්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට ව්‍යාපාර වලට නිරත වීමට බලාපොරොත්තුවක් නැත්නම් ලැබිගමක් දක්වන අය සඳහායි.